මෙයා මේ පැත්තට යන්න. මේ වගේ කතා කරන්න. අඩ කාණුවක් තියෙනවා. කාණුවක් තියෙනවා. ස්ටික් එක කැඩිච්ච හින්දා හොයන්න හොයන්නේ ස්ටික් එක. ඔව් මගේ අත දිගින් ඕනේ. අය දැන් අපිට සිංහල බැරි වෙයි. බලාගෙන දියසෙවල තිනවා. සරස් ගාන ඉස්සලා ගියොත්. අඩ හැබැයි මේ ලංකා පාර්ලිමේන්තු එක වගේ ඒ බිරිස් කුඩු ගහ ගන්න කෑ ගහන්නේ මෙයන්නේ නැහැ. අඩ අපේ ලංකාවේ කෝච්චිය කෑලි ගැලවෙනවා. කෑලි ගැලවෙනවා. හලෝ. Hello guys. Good morning හැමෝටම. ඔන්න ඉතින් අද මම යන්නේ හයික් එකක්. හයික් එකක් කියවරේ හයික් එකද දන්නේ නැහැ. හැබැයි ගිහිල්ලාම තමයි බලන්න ඕනේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකද කොහෙටද යන්නේ කියලා. අපි දැන් යන ගමන් ඉන්නේ. අපි කොහෙටද යන්නේ? අපිට දැන් දෙකක් තියෙනවා. අපි දෙකෙන් එකකට යමු. අපිට දැන් දෙකක් දෙනවා. අපි දෙකකට අපි තාම ෆයිනලයිස් කරේ නෑ මොන හයික් එකද යන්නේ කියලා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු හයික් එක කොහොමද වෙයිද කියලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මලුරි MRT ස්ටේෂන් එකට. මෙතන ඉඳන් අපි යන්න ඕනේ කජාන් ලයින් එකේ. MRT ස්ටේෂන් එකෙන් කජාන් ලයින් එකට ගිහලා කජාන් රිංගිද්දා බස් ඉන්න බඩ මාලක්ද. අපි කජාන් ලයින් එකෙන් පසාර් සෙනි වලින් බහිනවා. පසාර් සෙනි වලින් බැහැලා කෙල්න ජය ලයින් එකේ තමයි අපි ඊළඟ ට්‍රේන් එක ගන්න. අපි ගිහින් බලමු මේ හයික් එක ලංකාවේ හයික් තරන්න ලස්සන නැති වෙයි. ඒ වුණාට පොඩි චේන්ජ් එකකට එක්ක හොඳ වෙයි කියලා හිතනවා. මේ දෙන්නේ මලුරිය MRT ස්ටේෂන් එක. Sila melayani laman web dan media sosial Rapid KL untuk maklumat lanjut. Terima kasih. ඉතින් ගොඩක් වෙලාවට MRT ලයින් එකේ යන ට්‍රේන් වල ඩ්‍රයිවර්ස්ලා නැහැ. ජය ස්ටේෂන් එකෙන් බැහැලා එළියෙද්දි මේ වගේ බස් නවත්තලා තියෙනවා. එතකොට මේ රැපිඩ් KL බස් එක අපි යන්න ඕනේ. ඒ කිව්වේ විදිහට නම් එහා පැත්තට තමයි එතනින් ක්‍රොස් කරලා යන්න තියෙනවා කිව්ව බස් එකේ යන්නත් පුළුවන් කිව්ව බලමු. අපි ගිහිල්ලා අහමු කොහොමද යන්නේ කියලා. මේ හයික් එක පටන් ගන්න වත්තු වෙලේ ඉඳන් හරිම බාධාවක් තමයි තිබුණේ. මගේ ස්ටික් එක දෙකට කැඩුනා. ඉතින් අපි බලමු කොහොම හරි ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකක් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. කොහෙන්ද යන්නේ? මෙතන. Okay. Let's go. මෙයා මේ පැත්තට යන්න. මේ වගේ කතා කරන්න. යා. අඩ කාණුවක් තියෙනවා. කාණුවක් තියෙනවා. ඔය කැරික්. ඔව් දා. බලාගෙන ස්පෝර්ට්ස් සෙන්ටර් එකක් තියෙනවා. මේ උඩින් මේ ලොකේෂන් බලන්න අඩෝ. මේ කොහෙටද යන්නේ අනිත් පැත්තට? අල්ලගන්න. ආගේ බාගේ. ඔය කැරි දාන්න. අනිත් පැත්තට අනිත් පැත්තට. කෙලින් කෙලින්. පාරවල් හොයාගෙන යන හින්දා චුට්ටක් වෙලාව යයි අපිට. වාහනයක් ගම්. පස්සේ ගාන්නේ. අවුලන්නේ. ලොකු අවුලක් නෑනේ. ලොකු ගානක් හම්බ කරනවනේ දැන්. ඔව්. අපි දැන් ඉන්නේ පෙට්ලින් ජයාවල. තමයි අපිට view එක බලන්න තියන්නේ. අපි දැන් මෙතන ඉන්නේ. මෙතනින් කොහෙටද? උඩට. යා. ස්ටික් එක කැඩිච්ච හින්දා හොයන්න හොයන්නේ ස්ටික් එක. ඔව් මගේ අත දිගින් ඕනේ. ඉන්න හොඳයි. හරි ඔයාමද ඔක්කොම මේ විදිහට ඉන්නේ. ඔන්න කමේ විදිහට ඉන්නේ යනවා. අර මේකේ අනිත් පැත්ත හරව ගන්න බෑ මට. හරි යා. දැන් ඔයා ඔය ඔක්කොම වැල්තු කැඩගෙන ඉඳලා හොයන්න ගලවන්නම තියෙනවා. ගලවන්නම තියෙනවා දෙකක් විතර. දැන් මම හෙටනින් තමයි පටන් බයි බයි. ගිහින් ගලවමු. ඕකේ. තව තව විනාඩි කීයක් යන? මීටර 1 මීටර 700යි.
අපිට විනාඩි 24ක් යනවා. 24. හරි යන් let's go. නැටේ. දැන් ආව නම් යන්න බෑ. හරිත් කියලා ආවේ. Turn left. I left the 200 meters. 200 meters කෙලින් ගිහිල්ලා කොහෙද යන්නේ කියලා. Yeah, go straight. after. Mami. Oh. Yeah. හරි. කොළ පාට පැත්තක් හොයාගෙන දැන් මේ යන්නේ. කොළ පාට පැත්තක් වාගෙන. පැත්ත කොළ පාට නොතොන ඊළඟ ඔය පේනවනේ මගේ ලොකේෂන් එක පේනවනේ මැප් එක දුන්න කෙනා වැඩක් වුණේ නැහැ. එයාට මැප් එක කියවන්න බෑ. ඇත්තටම මට මේ මැප් එක දාන්න යන්න තේරෙන්නේ නැහැ. අඩු. ඕකේ අපි මූව් වෙනවා පේනවනේ. නැහැ ඒ උනාට චුට්ටක් දුර ගියාට පස්සේ තමයි දැනෙන්නේ පාරවල් කියලා පිටිපස්සේ වාහනේ. ඔය ඒක අපිටත් උනා එදා අර අඩු පාහලට ඒවා. ඇටි ලංකාවේ වගේ සීයලා මෙහෙත් ඉන්නවනේ. හරි බලන්නකෝ. අඩු. නෑ සමහරට එයා ඉන්දියන් වෙන්නේ නැතිනේ. යා මේ දේද්ද කො නෑනේ නෑනේ. වෙන මොකක්ද? යා අතරේ දෙමිනියෝ අතරි දෙන්නේ නැහැ. ඔයා වෙනුවෙන් අතරි දෙන්නේ නැහැ සුදු අඩු. දැන් හා හයි අපි පොඩ්ඩක් දැන් අර සිටි එක පැත්තෙන් පොඩ්ඩක් නිකන් අර ඇතුළට වගේ ආවා දැන් නම් ගස් වලින් වට වෙලා පොඩි කෝල් වෙදර් එකක් ආවා අපිට නේ පොඩි ෆීලිං එකක් එනවා නිකන් කැලයක් ඇතුළට යනවා වගේ පාරවල් වලත් හරිම ලස්සනයි ඊටවත් තියනවාට නම් අරන් ගියත් හැකි. Okay. මාර කූල් නේ. ඒක වගේ. කොහෙටද? Turn left ne. In 400 meters ne. ගලන් ගාසින් කියලා ගත්තා. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ මේ පාමරේ ඇතුළට වෙලා ඉඳලා මේ හයික් එකේ යද්දී? හොඳයි මන්න මාර විදිහට මම කැමති හයික් වලට යන්න. Okay. මේ හැබැයි දැන් අපිට දැන් මේ වෙද්දි අපිට සිංහල බැරි වෙන්න ඕන. ඇයි එහෙම තමයි ලංකාවේ මිනිස්සුන්ට ලංකාවේ දිගම සිංහල බැරි වෙනවා. දැන් මේ කාලේ හරි දැන් අපිට බැරි වෙන්න ඕන. දැන් හොඳට පුළුවන් නේ. ඒක තමයි. අය දැන් අපිට සිංහල බැරි වෙයි බලාගෙන දියසෙවල තිනවා. සරස් ගාලා ඉස්සලා ගියොත් එහෙම පොලංගේ කිරියාගේ ඔය නේද? ඔය මමට මේකට එන්න බයසන පාර දිගේ පොලඟ කියනවා TikTok එකේ මම දැක්කා. ඊට පස්සේ ආයෙ බය හිතලා ආයෙ හිතනවා වැඩක් නැහැ පොළොංගු අපිව කන්නේ නැහැ කියලා වගේ සීන් එකක් හිතලා ඊට පස්සේ අරන් දැන් පොඩ්ඩක් මේ පොඩි කූල් ගතියක් දැන් තියෙන නම් මාර කෝල්. ඉතලම ගෙදර දාන්න මේ කැලේ මේකේ අපිට කොච්චරක් දුර යන්න ඕනේද? අපි තව විනාඩි 16ක් යන්න. විනාඩි 16යි. මන්දේ අපි හයික් එක අර ට්‍රේන් ස්ටේෂන් එකේ ඉඳන් පටන් ගත්තේ. ඉතින් ආමුතුන් පටන් ගන්න යන්නේ. හරි. මේ පාර වැරදුනද? මොකක්? නෑ මේ පැත්තට. අර අතනින් හැරෙන්න තිබුණාද නැහැ? නෑ ඒ පැත්තට නෙමෙයි කොහොමද? ඒ අන්න ස්පා එකක් තියෙනවා. තලවතු කොට. පළවතු කොට තලවතු කොට ලංකාවේ තලවතු කොට තියෙනවා. මේ කොහොනේ? අර අපේ පූල්ලක් දිනවා නාමුද ගිහිල්ලා. එද්දි අඩු. නාන්න ඒක එහෙම නාන්න බෑ. නෑ අර දාන්නේ පුළුවන් පූල් කියලා රින් ලිට් එකක් ගනින් ඕන නාන්න. අර දාගෙන දියැලේ නාන්න දාගෙන අපෙන් බලාගෙන ඒක දාගෙන නාමු අපි.
නාමු. දැන් කොහොමද හයිකින් වටන් ගන්න ඉතින් අර පොඩි දේශ වර්ල්ඩ් එකක් වගේ. මේ ආ වාගේ අත දිග උනන්න මගේ අත දිග නෑ ස්ටික් එක. ඉතින් මම මගේ යාළුවෙක් වටි ඔව් මම ඔයාව යූස් කරන්නේ ස්ටික් එකක් විදියට. මේ බලාගෙන ඉමීට අඩිය තියන් මේ තියසලා ඉස්සෙල්ලා ඇයි දුන්නා. ඩොන්ලි ගා ඉක්මනට යන්න පුළුවන්. එතකොට ටිකක් ඉක්මනට යන්න බා. පස්සේ මොකද නැති වෙයි වැඩි අපේ. ඉතින් අපි එන්නේ මේ කොහෙද? මේ දැන් පාර වැරදිලා හද කරන්නේ. ආනේ මේ කරු කියන්නේ අප්පා. හරි හරි මේ එන්න ඇයි දුර වැඩි වෙන්නේ? ඒකනේ අර අතන ලස්සන අස්සේ පාරක් තිබිලා. අපි ඒක දැකලා නෑ. මං කිව්වනේ අර 400කින් හැරෙන්න තිබුණා. ඒකනේ අමතක වුණා. එන්න වැඩි. ඕකේ. අමාරු අපි ග්‍රැබ් එකක් දාගෙන යමු. පිස්සුවක්ද? ග්‍රැබ් ඕනේ පයින් පිස්සු. මේ මෙහි කාණුවකට එන්නොත් එමයි. ඉතින් තමයි ඉතින් පරිචුට වාගෙන තමයි අර යන්නේ. ගලන්ට ඉතින් ලයිට් එකක්. යා එතන වාහන ගොඩක් මේ නවත්තලා තිබ්බනේ. මං හිතන්නේ කාගේ හරි පාර්ලිමේන්තු එකේ කවුරු කෙනෙක් වෙන්නේ. ඔයා ගියාද? මම පාර්ලිමේන්තුවට ගියා. මිනිසිරිගේ එක්කන් ගිහින්. ෆොටෝ ගත්ත කිව්වේ? මම ගාවට තියෙනවා ඇති වෙන්න. අපි මෙහෙ ඉන්න ලස්සන මේ මෙහි ප්‍රෙසිඩන්ට් අන්වාර් ඉබ්‍රහීම්. එයාත් එක්ක ගත්තා. එයා එතනින් ගියා. එයාත් එක්ක ෆොටෝ ගන්න නම් බැරි වුණා. අපි මේ වෙන මිනිස්ටර් ඔෆ් এডুকেෂන් ඔය මේ කට්ටියත් එක්ක ෆොටෝ ගත්තා. මේ හැබැයි මේ ලංකාවේ පාර්ලිමේන්තු එක වගේ ඒ බිරිස් කුඩු ගහ ගන්න කෑ ගහන්නේ මෙයන්නේ මේ ඔය ට්‍රාන්ස්ලේටර් ඇහෙනවද මේ දුන්නේවට ඇහුණා ට්‍රාන්ස්ලේටර් අපිට තව මේ එකක් දුන්නවා දන්නේ මේ අර රැපිඩ් කාඩ් එක වගේම ඒක පංච් කරලා තමයි ඔක්කොම ඩෝස් ඕපන් වෙන්නේ නැත්නම් හැමෝටම යන්න බෑ ඒකට ලංකාවේ වගේම බැන ගන්නවද පිස්සු දරේ මිනිස්සු මාර බලයි හිනට වාඩිගෙන ඔව් හැබැයි එහෙම කරප්ෂන් එකකුත් ඉතින් ලොකෝට නෑ මොකද මේ ටැක්ස් මනි වලින් මිනිසුන්ට නිමුන් කරන්නේ. අර අපේ ලංකාවේ කෝච්චිය කැරි ගැලවෙනවා. කැරි ගැලවෙනවා. ඇති. හලෝ. stop it. අර මම මේ කෝච්චිය මතක් වුණා මට ලංකාවට යන්න හිතෙන්නේ නැහැ. ඔව් මෙහෙට වෙනා කෝච්චියක ජීවත් වෙන්න කෝච්චිය ජීවත් වෙනවා. අර පාඩු නෑ ඉතින්. ලක්ෂ 20ට වාහන දිගම ගන්න. පාඩු නෑ අවුරුදු 9 ෆිනන්ස් දාලා ගන්න. අවුරුදු 9 අවුරුදු 9 මේ හැමෝම වාහන පදිනේ ඒක තමයි. මේ හැමෝම වාහන පදිනේ අවුරුදු 9ක ෆිනන්ස් දාලා. අපි දෙන්න නිකන් රින්ගිට් 100ක් විතර තියාගෙන ගිහින් යවුවා මේ වාහන කඩේකින් මේ කීයක් යනවද මේ ගන්න කියලා. ඒ මොනස අපිට පව් හැබැයි ඔක්කොම ඩීටේල්ස් උදුන්නා නේ මේවා හරියට මැප් එක බලන්න. කෙලින්නේ. ඔව් කෙලින්නේ. මේ තව විනාඩි 10යි මීටර 705යි. අර තියෙන්නේ අපිට පේනවා දැන් අර තියෙන්නේ පිටිපස්සේ අර තියෙන්නේ ඔන්න ඕකට තමයි මම හිතන්නේ අපි යන්නේ. ගිහින් බලමු. ඉන්න මං එන්නේ. එන්න අපිට බුද්දිස්ට් ටෙම්පල් එකක් හම්බුණා. බුකිත් ජාසි බුද්දිස්ට් ටෙම්පල් එක ඇතුළට යන්න බෑ මෙහෙම. ෂෝට් එකක් ඇඳන් ඉන්න හින්දා. යමු. මෙතනද? මේක තමයි මේකේ පෙන්නන්නේ කෙලින් යන්නේ කියලා. ඕකේ. මං හිතන්නේ දැන් අපි තැනට පොඩ ලං වෙනවා. ඔයාලට පේනවා ඇති. අර අවුව පරිසරයේ මිදිලා. මෙන්න කැම දාන්න එපා කියලා තියෙනවා. මේ අවුව පරිසරයෙන් මිදිලා අපි දැන් මෙන්න මේ වගේ වටේම පොඩ්ඩක් ගස් කලන් වලින් පිරිච්ච හරිම නිදහස් calm environment එකක් තියෙන පරිසරයකට ආවා. Okay, jalan telak right? ජන්තල්. ඔයා දෙකතර බංගල කන්දේ ලක්ෂපාන වෝටර්ෆෝල් එකකින් පයින් එක. අර මට යන්න ඕනේ ඒක පයින්න ගිහිල්ලා. ඔය ආසයිනේ. මොකද්ද? අර ලක්ෂපාන මේකෙන් පයින් එක වෝටර් මේ රෝප් මේක මේ වදයක් වගේ. මේ ඒක මේ 30 ගාන 35ද ගොල් 35000ක් 36000ක් වගේ. සීරාවට.
මම මේ ආසයි ගස් කොළන් අස්සට වෙලා ඉන්න. පුදුම සනීපයක් දැනෙන මට පිස්සු වගේ තිබුණා පහුගිය දවස් ටිකේ. ඔව් ඒකට එම්ම ටිකයි ගස් කොළන් නැහැ. ඔව්. අද නම් පිස්සුව හොඳයි. එනනේ අපි වගේම ටූරිස්ට්ලා වගේ. අපි දැන් ටූරිස්ට්ලා. අපි දැන් අපි ටූරිස්ට්ලා. අපි ටූරිස්ට්ලා නෙවෙයි. ආයි කැඩ් එක ගෙනවද? පාස්පෝර්ට් එක නෑ. ආටෝ සිසා. මට ගේන්න කිව්වේ නෑනේ. මම ආයි කැඩ් එක ගෙනා. අපි වගේ මේකල ට්‍රේල් එක ගිහිල්ලා ඉන්නේ. අපි ට්‍රේල් එක යනවා. මේ ස්ටික් දෙකක් ගමු ඊළඟ හයික් එක. ඕකේ. පොඩකින්. පොඩෙන්. මොකද කිව්වේ? අපි ඊළඟ මාසේ පඩියෙන් ගමු මේ ස්ටික් දෙක. හරි මට කියන්න කවුද පඩි ගන්න කියලා. හලෝ එයා පඩි ගන්නේ. මං ගෙදරින් ඉල්ල ගන්න එකනේ මම කවන්නේ නැහැ. ඕම ඉල්ලගෙන ස්ටික් දෙකක් අරගන්න. ඒකත් දින් පඩියක් වගේ දාන්න. අපි ඊළඟ මාසේ පඩියෙන් ගමුලු. මගේ සතේට රිදින්න ආවේ. ස්ටික් දෙකක් ගන්නවා. ඊට පස්සේ අපි ඊළඟ හයික් එක යමු. තා ඔය හරි ටිකක් දුර පැත්තක. ස්ටික් එක අරන්. ස්ටික් එක අරන් යමු. ඕකේ. පේනවද මගේ සැලරි එකට විදින්න ආවේ. මම බැලුවා අපි ඊළඟ පඩියෙන් ගමුකෝ මොකක්ද ඒ කිව්වේ. මම හිතන්නේ සමද්දතං හුතං දුකිත් ගාසේ අපි මැලේ දන්නවා කතා කරන්න මෙන්නට කියවන්න. ඕහෝ මම හිතන්නේ අපි අපේ ඩෙස්ටිනේෂන් එකට ආවා. හොල්ට වෙනදී කට්ටිය හයික් කරලා ඇවිල්ලා තියෙනවා. හැමෝම ස්ටික් එකක් තියෙනවා බලන්න අපිට. නේ ස්ටික් on නේ. all right we are here. let's go. හයි අපි දැන් ට්‍රේල් එක පටන් ගන්න යන්නේ. මම තමයි අපි යන්න තියෙන රූට් එක වෙන්නේ. මේ ඉංග්‍රීසි වලට දාලා නැති නිසා චුට්ටක් තේරෙන්නේ නැහැ. අපි යමු එහෙනම්. මෙතෙන්ට ආවම මට පොඩ්ඩක් දැනෙන්නේ අහන්තාන කුරුළු යනට වගේ යන ෆීලින් එක වගේ පොඩ්ඩක් දැනෙනවා. කුරුල්ලෝ කෑ ගහන සද්දත් එක්ක හන්තාන කුරුළු වෙනවා. ගිහිල්ලා නැහැ නේ. මං ගිහිල්ලා තියෙනවා. ඒ රසයි? ඔව් නේ. සිරාවල? මෙහෙම වෙන්න තියන්නේ ආ. හරි එහෙනම් තියෙනවා. පේනවා ඇති. පරිසරෙම මාරම ලස්සනයි. මාරම කූල් එකක් තියෙන්නේ. ෂොක් ඉතින් ගොඩ කාලෙකින් කොළ පාට කැලයක් අස්සට එන්න පුළුවන් වෙච්ච එක ගැන හරිම සතුටුයි. මාස 2-3කට පස්සේ. මාරම ලස්සනයි. හරිම කූල්. මේ මෙහෙට ආවට පස්සේ තමයි මදුරුවෙක් දැක්කේ. ඔව්. පඩිය. කුඹි දැක්කා. මේ මෙහෙට ආවට පස්සේ. අපි ඉන්න තැන නැහැනේ. නෑ. කැරපොත් විතරයි. ඒවලට ටයිම් එක වල කැරපොත් විතර බෙදලා කරන්න හරි. යා. මේක මේ ෆර්න්ස් වර්ග ගොඩක් තියෙනවා. යා. මදුරුයි තා. ඔව්. පොඩි ඔට්ටු පාරක් යන. හැබැයි මෙතන හොඳයි නේද? අර කලින් යන්න හිටපු තැනට වඩා. එතන ගොඩක් තියෙන්නේ මෑන් මේඩ් ඒවා. මේක මේ නැචරලි හදලා තියෙන. අර අපි එද්දි දැක කැලේ තමයි. හරිම ලස්සන. ඔයා දන්නවද මේ මොනවද තියෙන්නේ කියලා? නෑ. ෆන්ස්. මේ තියෙන්නේ? මේ ඔක්කොම. නෙප්‍රොලෙපිස්. යා. යා. බයද? බය නෑ. ඒගොල්ලන්ගේ සයන්ටිෆික් නේම් එක නෙප්‍රොලෙපිස්. ඔයාලගේ මාස්ටර් එකේ සයන්ස් නේද? මාස්ටර් එකට වඩා මේ බැචලර් මාස්ටර් එකත් කරා. ඩයිවර්සිටි, ප්ලාන්ට් ඩයිවර්සිටි ඒ වගේ. මට කි සයන්ස් නිකුත් බෑ. බොරු කියන්න ඕනේ.
ඕන දෙයක් පොලිටික්ස් ගැන අහන්න. පොලිටික්ස් කතා කරන්න එපා. ඒක කියලා දෙන්නම්. ඉස්සර තමයි මට. යා. පියම්. ඉස්සරහට ගිහලා ලස්සන දැන් හම්බුණා අපි බලමු. කතා කරමු. ලංකාවේ ඉන්න ඕනේ තියෙන්නේ. ඔව් පොඩි ලංකාව සීලින් එකක් නෑ නේද? ඇත්තටම මාරු ගන්න. අනිකර ලංකාව සීලින්ට ඒ විදිහටම තියෙනවා. පාළු නෑ. ඔය දුක නෑ අපිට. දුක අපිට කියන්නේ දුක් වෙලා හිටියේ මෙච්චර දවසක් යාගන්න. කොන්ක්‍රීට් වනාන්තරේ අම්මෝ ඉන්න වෙලා ඉන්නේ. හැබැයි වනාන්තරේ කිව්වට වනාන්තරේ තොලයි බොරු නෑ. යම් යම්. ඔයා මේගොල්ලන්ට එම්බටිකාගේ ටුවර් එකක් එක්කන් ගියේ නෑනේ. නෑ එම්මටිකාගේ ටුවර් එකක් කාලා මම ඉක්මනින් එකයි යන්න. මම ඉන්න රෙසිඩන්ස් එකේ. අපි ඒක ඩේ vlog එකක් විදියට මම අරන් එන්න. Day in my life yes with my දෙය ගන්න. අපි දැන් මෙතනින් මෙහෙට යන්න යන්නේ. දැන් තමයි රියල් හයික් එක පටන් ගන්නෙ. සිග්නල් තියෙනවද? දැන් තමයි රියල් හයික් එක පටන් ගන්නෙ. පොඩ්ඩක් විතර මේ බොතලේගල කන්ද නගිද්දිත් මේ වගේ ෆීලිං එකක් එන. කියන්නේ මේ පරිසරයේ තියෙන විදිහට මේ වගේ. ඕකේ. දැන් අපි මේක නැගලා උඩටම යනවා. මේක කියන්නේ මොකද ස්ටිප් පීස් හරි මොකක් හරි කියනවා නම. ඒක දැක්කේ නෑ අදම හරියට රීඩ් කරේ නෑ. ලංකාවට වගේ නෙමෙයි. මේ ෆොරස්ට් එක ඇතුළු වුණාට හොඳට සිග්නලුත් තියෙනවා අපිට. තාම තියෙනවා. තාම ලොස් වුනේ නෑ සිග්නල්. ෂේප් එක කියන්න. යා. ඔයාලට මොකද හිතෙන්නේ මම වගේ හොඳ පාට් එකේ ඩ්‍රයිවර් පාට් එකේ ඉන්න එක? I'm so grateful for that. ඒක හොඳයි. හරි. ඔන්න අපි දැන් උඩටම ඇවිත් තියෙන්නේ. මෙහෙමයි අපි සාමාන්‍යයෙන් හයික් එකදී අපි කියන්නේ හැමදෙස්සෙම භාගයක් ආවත් තව චුට්ටයි. තව චුට්ටයි. උඩටම ඇවිල්ලා ඉන්නේ. මේ විදිහට තමයි අපි මොටිවේට් කරන්නේ අනිත් අය. හරි. හරි මේ වෙද්දි වහින්න පටන් ගන්න තියෙන්නේ. මේ පාරේ නෙමෙයි යන්න ඕනේ. මේ පාරේ මේ රයිග්ලන් රෙඩ් මාක් එකක් ගාලා ස්ටිකර්ස් දාලා තියෙන්නේ යන්න ඕන පාර. මේ වහිනවා. යා. පිග්මන්ට් යන්නේ ඉඳා. අපි පළවෙනි රෙස්ටිං පොයින්ට් එකට ආවා. එතකොට මෙතන මැප් එක තියෙනවා. මෙතන ඔයගලන්ට පේනවා ඇති ක්‍රොස් කරලා කියනවා. මේ මෙතන යන්න එපා කියලා කියන්නේ. මේ පාරද නෑ පොඩ්ඩක් ඉන්න. මේ පාරේ නේද යන්න එපා කියලා තියෙන්නේ. කොයි පාරේද යන්න එපා කියලා තියෙන්නේ? මේ කියන්න එපා කියලා. මේකනේ. මේක ක්‍රොස් කරලා දෙන එකනේ. යන්න කියලා තියෙන්නේ මේ පාරේනේ. හරි මේ පාර තමයි. මේ පාර තමයි යන්න කියලා තියෙන්නේ. හැබැයි මේ ගස්වල රතු පාටට මේ ස්ටිකර්ස් අරලා තියෙනවනේ. එහෙනම් යන්න වෙන්නේ. යන්නද? හරි. මෙතනින් යන්නේ නැහැ. කොබලේ. මේ පැත්තෙන් තමයි යන්න තියෙන්නේ. ඕකේ. අපිට කෙනෙක් හම්බුණා. අපි චුට්ටක් පාර වැරදිලා යන්නේ නැද්දි. මෙහා මෙහි සිටිසන් පර්සන් කෙනෙක්. එතකොට එයා අපි එක්කන් යනවා කිව්වට ඉතින් අපි යාගේ පිටිපස්සෙන් යනවා. මේ අපි කියලා බලමු මේක වැටෙන්නේ වුඩන් බ්‍රිජ් එකට කිව්වද? ඔය ලීවඩින් හදපු පාලමක් තියෙනවා. එතනට තමයි වැටෙන්නේ. අවුව නැහැ පොඩ්ඩක්වත්. මේ රස්නෙත් නැහැ, අවුවත් නැහැ, එහෙම සීතලකුත් නැහැ. අපි දැන් ඉන්නේ මෙතන. අපි යන්න ඕනේ මෙන්න මෙතනට. හිතරට චුට්ටක් දුරයි. ඒක හින්දා අපි ඉක්මනට යමු. Okay, අපි දැන් මෙතන ඉන්නේ. Let's go. ඔයාලට මොකද හිතෙන්නේ මේ අත්දැකීම ගැන? මොකද ඔයාගේ එක්ස්පීරියන්ස් එක? ඇත්තටම ගොඩක් හොඳයි.
හොඳට දාඩිය දාන්න ඇවිද්දා. හරි. වටේ පිටේ දින ගස් අස්සේ. ඒ ලස්සන සත්තුන්ට සද්ද අහගෙන ආවා. දැන් වහිනවා ඉතින්. ඔව්. ඒක නිසා හවුලක් නැහැ හොඳයි. හොඳයි. ඉතින් අපි දැන් යන්නේ හැංගින් බ්‍රිජ් එක ළඟට. ළඟට ඇවිල්නවා. අපි එතනට ගිහින් හැංගෙමුනේ. ඔයාට මොකද හිතෙන්නේ? මන්න ඇත්තටම සතුටුයි කෙල්ලෝ දෙන්නෙක් විදියට අපි මේක ආවේ ගැන. මොකද කිසිම කොල්ලෙක්වත් මොකෙක්වත් නැතුව අපි තනියෙන් ප්ලෑන් කරලා ලිස්ට් එක හදලා ලොකේෂන් හොයාගෙන අඳුරන්නේ නැති රටක ආවෙක් ගැන මට මාරම ප්‍රවුඩ් අපි දෙන්න ගැන නේ නැද්ද? අපිට කවුරුත් ගයිඩ් කරේ නෑ අර අංකල් කෙනෙක් අපිට හම්බෙලා මැලේසියන් කෙනෙක් අපිට උදව් කරා. ඉතින් එයා මගින් ගියා. අපි ඉතින් තනියෙන් මේ ගස්වල ගහලා තියෙන විදියට බලාගෙන ආවා. ඕන්න දැන් අපි හැංගින් බ්‍රිජ් එක ගාවමයි ඉන්නේ. මේක තමයි හැංගින් බ්‍රිජ් එක ආන්න රිලව් ඉන්නවා. අඩෝ බලන්න එපා උන්ගේ දිහාට යන්න. යාලා කරදර කරන්නේ. අපි දැන් මේකෙන් එහා පැත්තට ගිහිල්ලා ආයේ මේ පැත්තට එන්න ඕනේ එක්සිට් වෙන්න නේ. ඒ පැත්තෙන් මෙහාට බැරුව ඇති. නෑ. අපි මේ පැත්තෙන් එක්සිට් වෙමු. ෆොටෝ ටිකක් ගමු බ්‍රිජ් එකේ. හරි. ඕකේ. බයයිද? අඩෝ බල්ලෙක් ඉන්නවා. අර උඩ. ඉන්දියා. මේ බල්ල භයානකයි ආ. අපි දැන් හරියටම හැංගින් බ්‍රිජ් එකේ ඉන්නේ. උගලන්ට පේනවද අක්කා වැඩා වගේ යනවා. මුලින් අක්කා බයේ යන්න බෑ කියලා කිව්වා මං කෝ යමු කියලා. මුලින්ම අපි බයේ හිටියේ. ඉතින් ඊට පස්සේ අපිට දැන් දෙතුන් හතර පාරක් ගිහලා දැන් හොඳට පුරුදුයි වගේ මේකත්. මං කිව්වා ඔයාට බය දැනෙන්නේ නැහැ කියලා. බය දැනෙන්නේ නැහැ අත්‍තරම අම්මට සිරි. හරි. අපි දැන් හැංගින් බ්‍රිජ් එක බලලා එක්සිට් වෙනවා. දැන් අපි අපහු යන්න තමයි යන්නේ. හැබැයි ඇතුලේ තව යන්න පුළුවන්. ඔයාලට ඇවිදලා බලන්න පුළුවන්. කැලේ ඒරියා එක ගොඩක් තියෙනවා. මේ දැන් වහින නිසා අපි යන්න කියලා හිතුවා. ඉතින් තවත් අලුත් vlog එකකින් ඉක්මනටම එන්නම්. ගිහලා නෑ එතකොට හැම පරිස්සමෙන් ඉන්න. බයි බයි. මොගලන්ට පේනවද අපේ දහල් කෑම මොනවද කියලා? අපි ෆින්ගර්ස් කන්නේ. අපි දැන් දුප්පත් අපේ දවල් කෑ. දුප්පත් නේ. වහිනවනේ. වහිනවා. මේ හරිය ඉදින් නැහැ මේ කෑම ගන්න තැනක් වෙන්න. හැබැයි මේ අපි කොහමද හයික් එකට ප්‍රිපෙයාර් වෙලා ඔක්කොම කෑම ඒවා හදාගෙන ආවේ. තාම කන්න බැරි වුණා. තාම කන්න බැරි නෑ. අපි කොහේ හරි තැනකට වාඩිගෙන මේ ටික කන්න වෙනවා. මැප් එක බලන ගමන් අපි යනවා. නේ? yes. එලිෆන්ට් හවුස් කාගිස් අර ට්‍රිගල් වල ගෙනියන්නේ. අන්න ඒ වගේ මේ ගියේ බයිසිකල් වල අයිස්ක්‍රීම් අරන් යනවා. දැකලා අපි අයිස්ක්‍රීම් ගත්තා. කීයද රින්ගිත් දෙකයි. මාම ලංකාව වගේ 100 ගණන් දෙන්න ඕනේ නෑ. 50 වල දෙන්න ඕනේ නෑ රින්ගිත් දෙකයි. ඒක ලංකාවට කන්වර්ට් කරොත් නම් පොඩක් ගාන වැඩි. කියන්නේ 140යි. මානම රහයි රින්ගිත් එක. ඇත්තම රහයි. රහයි. හොඳට චංගි පීනට් ටිකක් තියෙනවා ඇතුලේ රසයි.